මම හිතන්නේ කලා මාධ්‍යයන් වශයෙන් විවිධ වුණත් කලාකරුවා කියන පුද්ගලයා කරන්නේ එකම වැඩක්. එකම කාර්යයක්. ඒ කියන්නේ තබාගේ හිතේ තියෙන යම් කිසි වින්දනයක් අනුන්ට ඉදිරිපත් කළා. 20 වන සියවසේ ශ්‍රී ලංකාව බිහි කළ මහා ප්‍රඥා මහගම සේකරයන් යනු හුදෙක් කලාකරුවෙක් පමණක්ම නොව ඔහු ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ජීවමාන හුස්ම බඳුය. 1929 අප්‍රේල් 7 වන දින රදාවාන ගම්මානයේ උපත ලැබූ ඔහු කවියෙකු, චිත්‍රශිල්පියෙකු, සිනමාකරුවෙකු සහ දර්ශනශූරී උපාධිධාරී පර්යේෂකයෙකු ලෙස බහුවිධ භූමිකාවන් රැසක් නිරූපණය කළා. කලාව යනු මිනිස් ආත්මය පවිත්‍ර කරන උතුම් මෙවලමක් බව ඔහු සිය මුළු ජීවිත කාලය පුරාම අපට පෙන්වා දුන්නා. සේකරයන් සහ පණ්ඩිත් WD අමරදේවයන් අතර තිබූ සහයෝගිතාවය සිංහල සංගීතයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔහුගේ පෑනෙන් ලියවුණු අමරණීය ගීත කීපයක් දෙස බැලීමේදී එහි ඇති ගැඹුර අපට වැටහෙනු ඇත. මේ සිංහල අපගේ රට ඇත ගව් ගණන් දුරින් දුකයේ නොයෙක් රටින් ඇත ගව් ගණන් දුරින් දුකයේ නොයෙක් රටින් සන්නාලියනේ මේ හිමිදිරි උදයේ ඔහු 1968දී සිනිදු සුදුමුදු තලාවේ ගීතයටත් සිනිඳු සුදුමුදු තලාවේ 1970දී රටකින් රටකට ගීතයටත් රටකින් රටකට පාර අසාගෙන සරසවිය හොඳම ගීත රචක සම්මානයෙන් පිදුම් ලැබුවා. පොත් කවර කලාවට අකුරු හැඩගැන්වීම හඳුන්වා දෙමින් වියංගා, සක්වාලීනි සහ ප්‍රබුද්ධ වැනි කාව්‍ය සංග්‍රහයන් සිංහල කාව්‍ය ශේෂ්ත්‍රයේ සන්ධිස්ථාන වුණා. 1970දී ඔහු සිය අත්දැකීම් ඇසුරෙන් තුම්මං හන්දිය නවකතාව සිනමාවට නගමින් යථාර්ථවාදී සිනමා සම්ප්‍රදායට නව පණක් ලබා දුන්නා. අයියා හිටියනම් මෙලහට බලන්න තිබුණේ සන්තෝෂයි. ඒ පත්තරෙන් දකින්න නැතේ. කැලේට මොන පත්තරද ළමයෝ? ජීවිතයේ අවසන් භාගයේදී ඔහු සිංහල ගද්‍ය පද්‍ය කෙරෙහි රිද්මය බලපාන ආකාරය පිළිබඳව සිය ආචාර්ය උපාධි නිබන්ධනය සම්පාදනය කළා. 1976 ජනවාරි 14 වන දින වයස අවුරුදු 46ක් වැනි කෙටි කාලයකදී ඔහු මෙලව හැරගියත් 1981දී ඔහුට පශ්චාත් මරණ පරීක්ෂණ දර්ශනශූරී උපාධිය පිරිනැමුණා. අද වන විට ඔහු අපෙන් සමුගෙන වසර 50ක් සපිරෙනවා. අඩසිය වසක් ගත වුවද ඔහුගේ කවි, ගීත සහ සිතුවම් අදටත් නව පරම්පරාවට ජීවන අරුතක් සහ මහත් ආශිර්වාදයක් සපයනවා. සේකරයන් යනු ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් නොව ප්‍රබුද්ධ මිනිසුන් සිටිනා තාක්කල් සාහිත්‍ය අමරේ නොනැසී පවතින අපේ සංස්කෘතියේ ජීවමාන හුස්මයි. අමරණීය කලාකරු මහගම සේකරයන්ගේ 50 වැනි ගුණ සමරුව වෙනුවෙන් කරන උපහාරයකි. ඔබේ නමින් සෑය බඳින් විමානයෙන් බසිනු මැනව